ආලේඛවත්වන්නේ පින්දේ ආපාර්ථ සංජීවනී ජයකොත් මහත්මියගේ සදහවර දායකත්වයෙන් මත අප මේ මොහොතේදී සේවය කරනවා. සංජීවනී ජයකොත් මහත්මිය තමන්ගේ නමස්සු දායකත්වයෙන් ලබා දෙන ඒ වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ධර්මයේ ආලෝකයේ ප්‍රාර්ථනා කරමින් මේ කුදුබිම මෙලෙහිම කටයුතු කළේ ශ්‍රී සීලවංශ දිව්‍යසාර විමලකිත්ති වංශාලංකාර ධර්ම ශාස්ත්‍ර කීර්ති මගේ පිළිවෙල අපේ සිරිමහා විශේෂ මහතා ලබා දෙන දායකත්වය පිළිබඳව අප සිතක් කරන සීල ධර්ම පූජාවන් වෙනුවෙන් සියලු සදහදියන්ගේ සාදු නාද මැද්දේ
වැඩම කරවීමයි ඊළඟට සිදුවන්නේ. දායක සභාව වෙනුවෙන් රංජන් නවරත්න මහතා, ඉනාත්කරුව ධාතු මන්දිරය දක්වා ව්‍යාපාරික රමිත ජයසුන්දර මහතා, ඉනාත්කරුව ධාතු මන්දිරයේ සිට ධර්මාසන දක්වා ලහිරු විතානගේ සාදුකාරයක් දෙන්න. මේ තුන් වතාවක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ කියලා එනකොටත් අර මේ දවස්වල මහා විශිෂ්ට කටයුත්තක් වෙනවනේ. අපේ විදේශී භික්ෂුන් වහන්සේලා පාදචාරිකාය වඩිනවා. ඉතින් මේ මාර්ග තදපද හේතුවෙන් එනිසා මම අපේ අවසරකින් අනේක වාරයක් සමාව ඉල්ලනවා මේ එන්න ප්‍රමාද වුණාට. කෙසේ හෝ වේවා මේ බණ අහන්න එක්වුණු පින්වතුන් පළමුවෙන්ම කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා. මේක මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඇහෙනතෙක් මානේ ඉන්න සියලු දෙනාම එකටම හිතන්න ඕන කාරණය. ඒ තමයි පින්වතුනි මේ අපිට හම්බෙලා තියෙන ලොකු අවස්ථාවක්. අපිට හම්බෙලා තියෙනවා හොඳ ස්වර්ණමය කාල පරිච්ඡේදයක්. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි. බුද්ධෝත්පාද කාලයක පින්වතුනි අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. පැහැදිලිද මම මේ කියන්නේ? බුද්ධෝත්පාද කාලයක මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. මේ කාලේ තමයි මේ ප්‍රාර්ථනා කරන්න පුළුවන් කාලේ. අදිෂ්ඨාන කරන්න පුළුවන් දවස. මොකේද? බෞද්ධයාගේ එකම පරමාර්ථය තමයි නිවන් දකින්න එක. පින්නතුනි නිවන් දකින්න පාරමිතා පුරන්න පුළුවන් පහසුම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මේක ලබලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය පිහිටලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙනවා. අපිට මොකක්ද කරගන්න තියෙන්නේ? මේ තෙරුවන් සරණ යන්න පුළුවන්. පින්නතුනි ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ හොඳ ආත්මයක් ලැබිලා තියෙනවා. අදිෂ්ඨාන කරගන්න ඕනේ මම මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුලින් අර හොඳට වැඩ ගන්නවා. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ නිකම් නිස්කාරණේ නාස්ති වෙන්න දෙන්නේ නැහැ. පළවෙනි කාරණය එන්නතනේ කටක් ඇරලා නමස්කාරේ කියන්න පුළුවන් මොන ආත්මෙද? මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා කියන්න බැරිද? ඔක කියන්න පුළුවන් මේ ආත්මෙ විතරයි. ඒක බල්ලොන්ට බලලුන්ට කිව්ව හැකිද? පන්සිල් සමාදන් වෙන්න කලින් බුදුහාමුදුරුවෝ හිතේ තියාගෙන භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා පින්නතුනේ අපිට දැන් කියන්න පුළුවන්. පින්නතුන් හිතන්නේ ඔක කොච්චර කාලයක් කියන්න පුළුවන්ද? හැමදාම කිව්ව හැකිද? පින්නතුනේ මේ ඇස් දෙක හැමදාම පේන්නේ නැහැ. කන් දෙක හැමදාම ඇහෙන්නේ නැහැ. උත්පත්තියයි මරණයයි අතර අපි හිතන්නේ නැති වුණාට
අපි නඩත්තු කරන ධර්මතා දෙක මොනවාද? ජරාවයි ව්‍යාධියයි. වයසට යන එකයි ලෙඩ වෙන එකයි හැර ඊට අමතරව වෙන මොනවාද වෙන්නේ? උපතයි මරණයයි අතර. එන්නතර මේ ශරීරය බලන්න. මං කියන අර හැමදාම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන එක. ඒකාන්තයෙන්ම 90ක් රෝග ව්‍යාධීන්ගෙන් ගහන ඇට මිදුළු ලේමස් නහරවල මේ ඉදිමිලා තැම්බිලා මේ හැමෙන් වැහිලා පැක් වෙලා තියෙන මේ ශරීරය කියමු බලන්න මේකට මොනවාද වෙන්නේ? මේ ශරීරය කොයි වෙලේද වෙනස් වෙන්නේ? නැත්නම් මේ අස්ථීරතාවයම ඉස්සරහ කරගෙන ඉන්න එකක් නේ. අපි ක්‍රම 3-4කට මැරෙන්න පුළුවන් නේ. දහලත් වෙන ආයුක්කේ කම්මක්ක. අර දැක්කද පහුගිය දවස්වල මම හිතන්නේ දියේ ගිහිලා 40 ගාණක් මැරලා මේ සුමාන දෙකට. ඔය කවුරුවත් වතුරට බැස්සද මැරෙන්න? අවුරුද්දට නායකම් ගිහිල්ලා කාලා බීලා සතුටු වෙලා මේ පවුල පිටින්ම ගියේ මොකේද? අරනේ ගමේ ගිහින් නාගන්න. එතන මරුණා. අර තාත්තා බේරගන්නනේ. අර හොඳ දේහදාරි පුතු තුන්දෙනා. එකම පවුලේ සහෝදරයෝ තුන්දෙනා තමන්ගේ තාත්තා බේරගන්න පැන්නා. එක්කෙනෙකුටවත් බේරෙන්න බැරි වුණා. ඒ තාත්තවත් දරුවවත් මේ මම ජීවත් වෙලා ඉවරයි මේ අන්තිම නෑම කියලා බැස්සා. සමාධියාමි